මේ හරි අපූරුවට ලස්සනට පේන්නේ උඩුදුම්බර කඳුපන්තිය. මේ කඳුපන්තිය පාමුල හරි අපූරු ගම්මාන කීපයක් තියෙනවා. ඒ අතරින් තලගුණේ ගම්මානයට දිට්ටුව සුලිකුණාටුවත් එක්ක මේ උඩුදුම්බර කඳුපන්තියෙන් හම්බුනේ ඉතාමත් කොරිරු අත්දැකීමක්. ඒ ගැන තමයි අද මේ පුංචි කතාව. ගිය අවුරුද්දේ 11 වෙනි මාසේ අග වෙනකොට ශ්‍රී ලංකාවට දරුණුවටම බලපාපු දිට්ටුව සුලිකුණාටුවත් එක්ක මේ උඩුදුම්බර ගම්මානේ ඔබට මේ පේන කඳුපන්තිවල වටෙන්ම නායම් සිද්ධ වුණා. විවිධ ආකාරයේ නායම් පස් කඳු කඩා වැටීම් සහ ජල ගැලීම් හේතුවෙන් ඉතාමත් දුෂ්කර කාලයක් මොවුන් ගෙවා දැමුවා. මෙතනින් ප්‍රබල ලෙසම බලපෑමට ලක්ුණේ තලගුණේ ගම්මානේ. මේ ඔබට පේන්නේ තලගුණේ ගම්මානේ පන්සල. මෙතන තියෙන විශේෂත්වය තමයි තලගුණේ ගම්මානයම විනාශ වෙනකොට තලගුණේ පන්සල විතරයි ඉතුරු වුණේ. ඒත් එක්ක තිබුණු අනිත් සියලු දේවල් විනාශ වෙලා යන්න පටන් ගත්තා. මෙතනින් ජීවිත හානියක් වාර්තා වෙන්නේ නැහැ ඒ තරමට. නමුත් ගමේ තිබුණ ගෙවල් කීපයක් විනාශ වෙනවා. හැබැයි පුදුමේ කියන්නේ ගමේ පන්සල තලගුණේ පන්සල බේරෙනවා. ඉහළින් ගලාගෙන එන පස්කන්ද තලගුණේ පන්සල ගාවින් හැරිලා වෙනත් පැත්තකට යනවා. ඉතින් මේක ස්වභාව ධර්මයේ එක් අපූරු විශ්වකර්ම දෙයක් විදිහට තමයි මිනිස්සු කියන්නේ. ඉතින් කොහොම නමුත් අද වෙනකොට මේ සුන්දර කඳුපන්තිය නැවතත් ඒ විදිහටම සබාදහමට ලස්සන බෙදමින් ඉන්නවා. නමුත් මේක පිටිපස්සේ තියෙන භයානකකම තවත් ඉවර වෙලා නැහැ. ඒ නිසා තමයි අදටත් මේ තලගුණේ ගම්මානය ආශ්‍රිත ප්‍රදේශයට රතු නිවේදන නිකුත් කරලා තියෙන්නේ. මිනිසුන්ට මේ ප්‍රදේශයේ ජීවත් වෙන්න එපා කියලා, ඔවුන්ට ඉවත් වෙන්න කියලා තමයි ශ්‍රී ලංකා රජයෙන් සහ ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් දැනුම් දීලා තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාව කියන්නේ මේ වගේ ලස්සන ස්වභාව සෞන්දර්යයකට හිමිකම් කියන හරි අපූරු මනස්කාන්ත රටක්. මේක අපි හැමෝගෙම රට. ඉතින් අපිට සිද්ධ වෙනවා අකමැත්තෙන් හරි මේ වගේ දේවල් එක්ක ජීවත් වෙන්න. ඉතින් අපි අනාගතයට ප්‍රාර්ථනා කරමු නැවතත් මෙවැනි දේ සිදු නොම වේවා කියා. ඔබට පේනවද අදටත් මිනිසුන් මේ ප්‍රදේශවල තමන්ගේ වගා කටයුතු සිද්ධ කරගෙන ඉන්නවා. හරි ලස්සනට පැහුණු බිමට නැමුණු ගොයන් කරල් අපිට පේනවා. ඉතින් ඒ වගේම මොවුන්ගේ ජීවිත සරුසාර වේවායි කියා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් අපි ගිහින් එන්නම් මේ තලගුණේ ගම්මානය ගැන කෙටි සඳහනක්.